සමහර වෙලාවට අපිත් හරියට ගෙදර මැණික් ගලක් තියාගෙන වස්තුව හොයන්නට දහදිය හෙළන අන්ධයෝ වගේ. අද රජතුන් කට්ටුවේ නොහොත් ශාස්ත්‍රවන්තයින්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යයි. සුදු මතයුතුමාගේ සුවිශේෂ තුළ දිගහැරෙන මේ කතාවේ අපි දකිනවා ශාස්ත්‍රවන්තයින් තරුවක් දිහා බලාගෙන පොරොන්දු තැනන් වහන්සේව හොයාගෙනවා. ඔවුන් හෙරොද්ගේ රජමාලිගාවට ගිහිල්ලා මේ දරුවා ගැන විස්තර හොයනවා. හෙරොද්වත් ඔහුගේ සහචරින්වත් ඒ දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ ඔවුන් නොදන්න නිසා යලිත් ඒ තරුවම දැකලා තරුව පස්සේ ගොස් මේ දරුවව හොයාගන්නවා. ඒ දරුවව වැඳ නමස්කාර කරමින් තමන්ගේ ජීවිතයට අයිති කරගන්නවා. ඊට පස්සේ යලිත් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ හෙරොද් ළඟට යන්නේ නැති මේ ශාස්ත්‍රවන්තයින් තමන්ගේ දේශයන් කරා පිටත් වුණා කියලා අපිට කියනවා. මේ මුළු කතාවේම කේන්ද්‍රස්ථානය වන්නේ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වූ ගැලවීමේ තැනන් වහන්සේ වන ජේසුස් නම් ලදරුවයි. මේ ශාස්ත්‍රවන්තයින් ජුදෙවරු නෙමේ, ඔවුන් අන්‍ය ජාතිකයින්. ඔවුනුයි තරුව දිහා බලාගෙන මේ ස්වභාව ධර්මයේ තිබිච්ච දෙයක් දිහා බලාගෙන මේ පොරොන්දු වූ තැනන් වහන්සේ හොයාගෙන ඉන්නේ. නමුත් මේ ජේසුන් වහන්සේ එහෙමත් නැත්නම් මෙසියස් නැමැති තැනන් වහන්සේ පොරොන්දුවේ තැනන් වහන්සේ ගැන ජුදා ඉතිහාසයේ පුරාවට දිවස්වරුන් කතා කළා. ඒ ජුදෙවරුන්ගේ ශුද්ධ ලියවිල්ල තුල මේ ජේසුන් වහන්සේ ගැන ලියවිලා තිබුණා. නමුත් ඒ ජුදෙව්වන් නෙමේ උන්වහන්සේව හරියාකාරව හඳුනගත්තේ. අඩුම ගානේ හෙරොද් රජතුමාවත් ඒ වගේම ශුද්ධ ලියවිල්ල නියමාකාරයෙන් ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරපු අයටවත් මේ ක්‍රිස්තු උපත ගැන වැටහීමක් තිබුණේ නැහැ. අඳුනා ගැනීමක් තිබුණේ නැහැ. මේ ශාස්ත්‍රවන්තයන් ජේසුන් වහන්සේව දකිනවා, හඳුනගන්නවා, වැඳ නමස්කාර කරනවා. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව, දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඔවුන් අත්දැක්කා. ඒ පොරොන්දුව අත්දැක්කට පස්සේ ඔවුන් යලිත් හෙරොද් වෙතට යන්නේ නැහැ, නපුර වෙතට යන්නේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ වෙනත් මාර්ගයකින් තමන්ගේ ජීවිත සොයාගෙන ගියා කියන දේ අපිට මතක් කරනවා. මා ප්‍රියතර සහෝදර සහෝදරියනි, එදා ජුදෙව්වන් ජේසුන් වහන්සේ තමන්ගේ සන්තකේ සිටපු ජුදෙව්වන් ජේසුන් වහන්සේව හඳුනාගත්තේ නැහැ. අද සමහරලාට කිතුණු අපේ ඒ ජේසුන් වහන්සේව අපේ වත්පිළිවෙත්වල, අපේ ජනවන්දනාව තුළ අපි ඇසුරු කරන ඒ ශුද්ධ ලියවිල්ල බයිබලයේ තුළ හිටියට අඳුරගෙන තියෙනවද? අපිත් සමහරලාට හෙරොද්ලා වගේ අපේ ඉලක්කයන් වල හිර වෙලා ඉන්නේ. අපේ මානසික තත්ත්වයන් වල අපි රැවටිලා මන්මුලා වෙලා ඉන්නේ. ඒක නිසා දෙවියන් වහන්සේ අපිට දානය කරන අපේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වෙන්නට ඕනේ ඒ ආධ්‍යාත්මික ගැලවීම, ආධ්‍යාත්මික සුවය, ආධ්‍යාත්මික සාමය අත් කරගන්නට අපි ලෑස්ති නෑ. ඒක නිසා අපිත් සමහර වෙලාවට ජේසුන් වහන්සේව හොයනවා. ඒ ජේසුන් වහන්සේව අපිට මේන් කියලා දුන්නම අපි බාර ගන්න ලෑස්ති නැති ජනතාවක් වෙන්නට පුළුවන්. මේ ශාස්ත්‍රවන්තුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය කියලා කියන්නේ ජුදා නොවන ජාතින්ගේ නත්තල් මංගල්‍යයි. ඔවුන්ට ඒ ගැලවීම එළිදරව් වූ මංගල්‍යයි. අපි ඒ දේ හඳුනාගෙන තිබෙනවද? අපේ සන්තකයේ ඉන්න ජේසුන් වහන්සේව අපි හඳුනගෙන තිබෙනවද? අපිට දීලා තියෙන ඒ ශුද්ධ ලියවිල්ල තුල අපි ජේසුන් වහන්සේව හොයාගෙන යනවද? අපි සැබෑ මාර්ගය තුල උන්වහන්සේ හොයාගත්තට පස්සේ ඒ මාර්ගයෙන් අපි ඈතර වෙලා ජීවිතේ යා යුතු සැබෑ මාර්ගය කරා යන්නට වෙරදරනවාද කියන දේ මේ මංගල්‍යයේදී අහන්නට උත්සාහ කරමු. ඔබ සැමට සුබ මංගල්‍යයක් වේවා.